ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්න ඔස්ට්‍රේලියාවේ ජොබ් එකක් අනිවාර්යද කියලා. කෙටි උත්තරයක් සහ දිග උත්තරයක් තියෙනවා. කෙටි උත්තරය තමයි තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොනවද ඒ වීසා සබ් ක්ලාසස් කියලා. හොඳයි. අපේ වෙබ්සයිට් එකේ කියන්නේ www.dlegal.com.au වෙබ්සයිට් එකේ මෙන්න මේ කියන සබ් ක්ලාසස් දෙක සර්ච් එකක් දාලා බලාගත්තොත් ඔබට තව විස්තර බලා ගන්න පුළුවන්. ඒවට අමතරව තමයි මේ ප්‍රසිද්ධම වීසා වර්ග දෙකක්, ඒ කියන්නේ සබ් ක්ලාසස් දෙකක් මම මේ කියන්නේ. අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල අහලා තිබ්බ ප්‍රශ්නයක් ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්න ඔස්ට්‍රේලියාවේ ජොබ් එකක් අනිවාර්යද කියලා. කෙටි උත්තරයක් සහ දිග උත්තරයක් තියෙනවා. කෙටි උත්තරය තමයි මයිග්‍රේට් වෙන්න බලාපොරොත්තු වෙන වීසා සබ් ක්ලාස් එක අනුව. උදාහරණයක් හැටියට employer sponsored TR එකකට, ඒ කියන්නේ 482 වීසා එකකට, එහෙමත් නැත්නම් employer sponsored 186 එකක් කරා මයිග්‍රේට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවා අනිවාර්යෙන් employer sponsored visas. ඒ කියන්නේ Australian employee කෙනෙක් ඉන්නම ඕනේ. හැබැයි ඒ pathway එක යන්නේ නැතුව individual skilled migration එකක TR එකක් හරි PR එකක් හරි දානවා නම් ඔස්ට්‍රේලියාවේ ජොබ් එකක් අනිවාර්ය නැහැ. හොඳයි. තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොනවද වීසා සබ් ක්ලාසස් කියලා. හොඳයි. අපේ වෙබ්සයිට් එකේ කියන්නේ www.dlegal.com.au වෙබ්සයිට් එකේ මෙන්න මේ කියන සබ් ක්ලාසස් දෙක සර්ච් එකක් දාලා බලාගත්තොත් ඔබට තව විස්තර බලා ගන්න පුළුවන්. මෙන්න මේ වීසා සබ් ක්ලාසස් දෙක තමයි තනියෙන්, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ස්කිල්ඩ් මයිග්‍රේෂන් යටතේ මයිග්‍රේට් වෙන්න තියෙන ප්‍රසිද්ධම පාත්වේස් දෙක. මීට අමතරව තව ලේබර් ඇග්‍රීමන්ට්ස් තියෙනවා. අර ඩාමා කියලා තියෙන ඩාම වෙන ඩූම් වෙන වීසා ඒ වගේවා තියෙනවා. තව පාත්වේස් තියෙනවා. ඒවට අමතරව තමයි මේ ප්‍රසිද්ධම වීසා වර්ග දෙකක්, ඒ කියන්නේ සබ් ක්ලාසස් දෙකක් මම මේ කියන්නේ. ඒ සබ් ක්ලාස් දෙක තමයි 189 වීසා සබ් ක්ලාස් එක. හොඳයි. අපේ එහෙනම් වෙබ්සයිට් එකට ගිහලා සර්ච් එකක් දාලා බලන්න. වැඩි විස්තරයකින් බලා ගන්න පුළුවන්. අනිත් වීසා එක තමයි State and Territory Nominated වීසා එක. ඒ කියන්නේ 190 සබ් ක්ලාස් එක. මීට අමතරව තව ටෙම්පරරි වීසා වර්ගයක් තියෙනවා. අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.dlegal.com.au එකට ගිහිල්ලා සර්ච් එකක් දාලා බැලුවොත් විස්තර හොයා ගන්නට පුළුවන්. එහෙමනම් මේ වගේ වැදගත් විස්තර සහ ටිප්ස් දැනගන්න අපේ සෝෂල් මීඩියා වලට ලයික් එකක් දාලා subscribe කරන්න.